අපි ස්ක්‍රෝල් කරන්න ගියොත් එහෙම මෙන්න මේ විදිහට බලන්න ඒක ඊට මෙට යනවා. දැන් අපිට හැබැයි ස්ක්‍රෝල් කරද්දී අපිට ඕනි මේ ස්ටුඩන්ට් නේම්, ග්‍රේඩ්, මැත්ස් මේ ටික මේ විදිහටම තියෙන්න ඕනි. ඊට පස්සේ නම් ටිකත් ඒ විදිහටම තියෙන්න ඕනි. හැබැයි අපිට මේ data ටික විතරක් ස්ක්‍රෝල් වෙන්න ඕනි. පල්ලෙහාට යන්න ඕනි. එතකොට ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේකට යූස් කරන්න freeze pane කියන option එක. view කියන tab එකට ගියොත් view කියන tab එකේ තියෙනවා මෙන්න මේ හරියේ freeze panes කියලා option එකක්. freeze pane. මේ freeze panes කියන option එකේ ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් freeze panes කියලා මෙතන තව option එකක් තියෙනවා. හැබැයි මෙතනට යන්න කලින් ඔයාලා මතක ඇතුව ඔයාලා මේක freeze වෙන්න ඕනි කොතනින්ද? ඒ කියන්නේ මේක නවතින්න ඕනි කොතනින්ද කියන ඒ cell එක තමයි select කරලා ඉන්න ඕනි. දැන් අපි ගත්තොත් එහෙම අපිට මෙන්න මේ ටික ඉතුරු වෙන්න නම් අපිට ඒක නවතින්න ඕනි මෙන්න මේ cell එකෙන් උඩට. ඊට පස්සේ අපිට මේ පැත්තේ ටික ඉතුරු වෙන්න ඕන නම් ඒ නවතින්න ඕනි මේ cell එකෙන් වම් පැත්තේ ටික. එතකොට අපි මෙන්න මේ cell එක select කරලා තමයි freeze panes කියන option එකට යන්නේ. ගිහිල්ලා අපි freeze panes කියන එක select කරනවා. එච්චරයි. දැන් මේ බලන්න. දැන් උඩ පැත්තට යද්දී student name, grade, maths ඒ ටික ඒ විදිහටම තියෙනවා. අපි යමු right side එකට. මේ යනකොට ඒ විදිහට යද්දී student name එක තියෙනවා. අනිත් ටික විතරක් move වෙනවා. මෙන්න මේ විදිහටයි freeze pane වලින් අපි වැඩ කරන්නේ.